ඉතින් අද අපි බලමු අපේ Facebook account එක අපි කොහොමද සදාටම Facebook එකේ අයින් කරලා දාන්නේ කියලා. ඉතින් මේ වගේ අයින් කරාට පස්සේ අපේ account එක ආයෙ search වෙන්නේ නැහැ. ඒ වගේම අපි දාපු photos ඒ වගේ හැමදේම අයින් වෙලා යනවා. ඉතින් අපේ account එක සම්පූර්ණයෙන්ම Facebook එකෙන් අයින් වෙලා යනවා. ඉතින් අපි බලමු කොහොමද මේ දේ delete කරලා දාන්නේ කියලා. ඉතින් මේ යට තියෙන menu icon එකට යන්න. ඉතින් ඒකට ගියාට පස්සේ මෙතන අපේ උඩින් setting බලා ගන්න පුළුවන්. ඒකට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ මෙන්න මෙතන account sender කියලා තැන යටින් තියෙන නිල් පාට තැනක ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මෙතන දෙනවා personal details කියලා icon එක. ඉතින් අපි ඒකට යන්න ඕනේ ඊට පස්සේ. ඒකට ගියාට පස්සේ මෙතන පෙන්නන account ownership and control කියලා එක. ඒක select කරගත්තට පස්සේ මෙතන යටින් පෙන්නනවා මේ වගේ icon එකක්. ඒකට යන්න ඕනේ. හරි දැන් මෙතන අපේ account එක පෙන්නනවා. ඉතින් ඔයගොල්ලෝ account දෙක තුනක් තියෙනවා ඒවත් පෙන්නයි. ඉතින් මගේ එක account එකකින්ද මේක විතරයි වෙන්නන්නේ. හරි දැන් ක්ලික් කරගත්තට පස්සේ මෙතන යටින් පෙන්නනවා delete your account කියලා. ඉතින් මෙන්න මෙතන අපේ account එක permanent delete වෙලා යනවා. මෙතන continue දෙන්න. ඉතින් මෙතනලුත් continue දෙන්න. ඉතින් මෙතනින් අපිට කැමති අය select කරගන්න පුළුවන්. මම මෙතනින් my account was hacked කියන එක select කරගන්නවා. select කරලා continue කරගන්න ඕනේ. ඊට මෙතනෙත් continue කරගත්තට පස්සේ මෙතන උතාය continue කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන අපේ password add කරන්න ඕනේ අපේ account එකේ password එක. මෙන්න මේ විදිහට password එක දුන්නාට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට password එක අමතක වෙන මෙතන forget password කරලා ඔයගොල්ලෝ account හදද්දී දීපු number එකට code එකක් ගෙන්නගෙන account එක අය අපේ password එක ආය හදා ගන්න පුළුවන් අලුතෙන් new password එක. එහෙම නැත්නම් password එක මතක නැහැ මෙන්න මෙතනින් continue කරන්න. ඉතින් මෙන්න මෙතන අන්තිමට පෙන්නනවා delete account කියලා මෙතනින් delete කරගන්න. ඉතින් මේ විදිහට අපේ Facebook account එක අපිට සාර්ථකව අයින් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි login center එකේ අපේ account එක පෙන්නනවා. මොකද දවස් 30ක් ඇතුළත අපිට කැමති නම් මේක ගන්න පුළුවන්. දවස් 30න් පස්සේ ආයෙ මේක ගන්න බෑ. ඉතින් හැමෝටම සුබ දවසක්.